ආයුබෝවන් පොත් කියවන්න වෙලාවක් නැති ටිකක් කම්මැලි අයට මම මේ පොත කියවලා දෙන්නයි හදන්නේ. ඉතින් ඔයාලට මේක අහගෙන ඔයාලගේ වැඩක් කරගන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා නැතිව මම පොත කියවන්නම්. මේ පොත ගොඩක් පරණ පොතක්. නම කිව්වම ආස හිතෙනවා හැබැයි කවුරුත් දන්න අපේ රටේ පූජනීයම වස්තුව වෙන රුවන්වැලි මහා සෑයේ කතාව තමයි මේ පොතේ තියෙන්නේ. එහෙනම් මම පටන් ගන්නම්. මේ පොත ලියලා තියෙන්නේ කුරුණැගල යුගයේ සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිතුයන්. ඒත් මම කියවන්නේ ක්‍රිස්තු වර්ෂ 1955 දී ගරු ගලගම පඬිත සරණංකර හාමුදුරුවෝ සංස්කරණය කරපු පොත. මේ පොත වෙනත් බෞද්ධ පොත් වගේම නමස්කාර පාඨයකින් තමයි ආරම්භ වෙන්නේ. එහෙම ආරම්භ කරලා සුමේධ තාපසතුමා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගන්න කතාවේ සිට බෝසත් චරිතය සහ බුද්ධ චරිතය පිටු 89ක් පුරා වර්ණනා කරනවා. එතනදී ස්තූප 10ක් ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට රජවරු යුද්ධ කරන්න සූදානම් වෙනවා. මේ වෙලාවේදී ද්‍රෝණ කියන බමුණ මැදිහත් වෙලා එක් එක් රජවරුන්ට ධාතුන් වහන්සේලා බෙදලා දෙනවා. මෙහෙම බෙදුව ධාතුන් වහන්සේලා තමන්ගේ රාජ්‍යයට ගෙනල්ලා පූජා පවත්වන්න හදපු ස්තූප 10ක් ගැන තමයි සඳහන් වෙන්නේ. රජගහ නුවර, විශාල මහනුවර, කිඹුල්වත් නුවර, අල්ලකප්ප නුවර, රාමග්‍රාමයේ, වෙපදීපක නුවර, මල්ල රජදරුවන්ගේ පාව නුවර, කුසිනාර නුවර සහ ධාතු බෙදා දුන්න නැලිය තැන්පත් කරලා හදපු නාලිදාගැබ, පිරිනිවන් මංචකයේ අඟුරු තැන්පත් කරලා හදපු දාගැබ කියන මේ 10යි. ඉතින් අදට මෙච්චරයි. ඊළඟ කොටසෙන් ඉතුරු ටික වැදගත් නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න.